ඉතින් ඔයාලට අහලා ගොඩක් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද නම් මේ පොඩ්ඩක් විතර වෙනස් වීඩියෝ එකක්. ඒ කියන්නේ අපි කොහොමද අපි බබාලත් එක්ක කන්ටිනියු කරන්නේ? අපි කොහොමද අපි බබාලගේ මානසික සෞඛ්‍ය දියුණු කරන්නේ? අන්න ඒ වගේ පොඩි පොඩි කාරණා පිළිබඳව චුට්ටක් ඔයාලත් එක්ක කතා කරන්න තමයි මම අද ආවේ. ඉතින් මගේ කොණ්ඩේ මම දැන් කපලා ඉන්නේ චුට්ටක්. මේ විදිහ මට හොඳ ඇති කියලා මම හිතනවා. ඉතින් හරි ඒක පැත්තකින් තියමුකෝ. එතකොට මම ඔයාලට කියන්නේ ඔයගොල්ලෝ දන්නවද බබාලගේ කියන්නේ බබාලගේ මොලෙන් 80%ක් වර්ධනය වෙන්නේ බබාලා ඉපදෙන දා ඉඳන් බබාලට අවුරුදු 3ක් වෙනකන්. ඉතින් අන්නේ අවුරුදු 3 ඇතුළත අපිට පුළුවන් නම් බබාලත් එක්ක හොඳින් ගනුදෙනු කරන්න ඒගොල්ලන්ගේ මානසික සෞඛ්‍ය ගොඩාක් දියුණු වෙනවා. ඒක ඇත්තටම වැදගත් වෙනවා ඒගොල්ලන්ගේ අනාගත ජීවිතේට. ඒ කියන්නේ ඒගොල්ලෝ කවදා හරි ලොකු වුණාම එයාලට ඇත්තට මේක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඒ හින්දා දෙමෝපිය විදියට අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ බබාලත් එක්ක හොඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න. අන්න එහෙම හොඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියපුවාම ඒ තුළින් බබාලගේ මානසික සෞඛ්‍ය හොඳ විදිහට වර්ධනය වෙලා බබාලත් එක්ක වැඩ කරනකොට අර ගොඩාක් දඟ නැතුව අපි කියන දේවල් අහන්නේ නැති බබාලා නෙමෙයි ගොඩාක් හොඳ විදිහට වැඩ කරන ඒ වගේම දක්ෂ හොඳ බබාලා හදාගන්න අපිට පුළුවන්. ඉතින් මේ පිළිබඳ විවිධ මනෝවිද්‍යාඥයෝ විවිධ විදිහට ගොඩාක් රිසර්ච් කරලා තියෙනවා. ඉතින් ඒවා පිළිබඳවත් මම ඔයගලන්ට ඉස්සරහට දැනුවත් කරන්නම්. ඉතින් මම අද කතා කරන්න හිතුවේ අවුරුදු ඉපදුණු දා ඉඳන් අවුරුදු 3ක් ඇතුළත බබෙක්ගේ මානසික සංවර්ධනයට දෙමව්පියෝ විදිහට අපිට මොනවද කරන්න පුළුවන් කියන එක පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න තමයි මම අද ඔයගොල්ලොත් එක්ක යන්නේ. එහෙනම් බලපුවම ඉපදුණු දා ඉඳන් බබාලගේ විවිධ අවදීන් තියෙනවානේ. ඉතින් ඉපදිලා අපේ අතට හම්බෙන හරි චූටි හරි පොඩි රෝස මලක් වගේ හරිම කියුට් පැටියෙක්නේ. අනේ ඉතින් අන්නේ පැටියා අපි හරි ආදරෙන් තුරුල් කරගෙන හරියට එයත් එක්කම ඉන්නකොට අන්න හොඳම වෙලාව. ඒක තමයි යාගේ ජීවිතේට වටිනම වෙලාව. ඒ ඇයි දන්නවද? එයා හරි කැමති අම්මගේ උණුසුමට තුරුල් වෙලා ඉන්න. එයාට වෙන කවුරුත් ඕනේ නැහැ. එයාට ඕනේ අම්මා විතරයි. මොකද එයාගේ මුළු ලෝකෙම වෙන්නේ අම්මා. අම්මා සමහර විට අම්මගේ පළවෙනි බබා වෙන්න පුළුවන් මේ ඉන්නේ. නැත්තම් 2 3 4 5 හරි කීය හරි වුණාට ඒ බබාට මුළු ලෝකයක්ම වෙන්නේ අම්මා විතරයි. මොකද ඒ බබා අඳුරන්නේ අම්මගේ උණුසුම, ඒ කටහඬ, ඒ දැනෙන ෆීලිං එක විතරයි බබාට අඳුර ගන්න පුළුවන්. බබාලා අඬන්නේ ඉපදුන ගමන්. එතකොට ඔයාලා දන්නවනේ අපි බබාලා ඉපදුන ගමන් ස්කින් ටු ස්කින් කියලා බබා ඉපදුන ගමන් අපේ තුරලට ගන්නවා. ගොඩක් වෛද්‍යවරු කරනවා ලංකාව තුළ නම් ඒක හරි අඩුයි. ඒ වුණාට ගොඩාක් තැන්වල ඒක වෙනවා. ඉතින් අන්න එතනින් තමයි පටන් ගන්න අපේ බබාගේ මොලේ වර්ධනය වෙන එක. එතන තමයි අපි තබන මූලික පියවර. ඔයගොල්ලෝ දන්නවනේ බබෙක් ඉපදිලා පැයක් යන්න කලින් අපේ යාට පළවෙනි වතාවට මව් කිරි ලබා දෙන්න ඕනේ. අන්න ඒ පැයක් ඇතුළත මව් කිරි ගන්න බබාලගේ මානසික සංවර්ධනය ගොඩාක් ඉහළයි කියලා මනෝවිද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඉතින් ඒ වගේම දෙයක් තමයි මේ ස්කින් ටු ස්කින් කියන්නේ. කියන්නේ බබාගේ අම්මගේ උණුසුම බබාට දෙන එක. ඒක ඇත්තටම බබාට එතනින් තමයි හොඳම පොයින්ට් එක හම්බෙන්නේ යාගේ මනෝලිංගික සංවර්ධනයට. ඉතින් මේක ගොඩාක් ලොකු පුළුල් මාතෘකාවක්. මම ඔයගලන්ට කෙටියෙන් මේ පිළිබඳව පොඩි හැඳින්වීමක් තමයි මේ කරන්නේ. ඔයගොල්ලෝ කැමති නම් මම මේ වගේ කරනවට මට පොඩ්ඩක් කමෙන්ට් එකකින් කියාගෙන යන්න. මොකද ඉතින් ඉස්සරහට මම කැමතියි ඔයගොල්ලොත් එක්කලා මේ වගේ මගේ දැනුම බෙදා ගන්න. මම පටන් ගත්තේ ඔයගොල්ලෝ දන්නවනේ ස්කින් ටු ස්කින් අන්න ඒ
වෙලේ ඉඳන් තමයි බබාලගේ මනෝලිංගිකත්වය මානසික සෞඛ්‍ය වර්ධනය වෙන්න මේ ලෝකෙට ඇවිල්ලා ඉස්සලාම අඬන මොහොතේ ඉඳන් තමයි ඒක වර්ධනය වෙන්න ගන්නේ. අපේ මව් කුසේ ඉන්නකොටත් යම් ප්‍රමාණයක් වර්ධනය වෙලා තියෙන්නේ. නමුත් හොඳටම වර්ධනය වෙන්න ගන්නේ අන්නේ ඉපදලා අඬන පළවෙනි ඇඬිල්ලේ ඉඳලා බබාව අම්මට තුරුල් කරගැනිල්ල ඉඳලා ඒ දැනෙන හැඟීමට බබා හරි ආදරේ. බබා හරි ආසයි හැඟීමට. බබාට ඕනේ හැම වෙලාවෙම අම්මගේ උණුසුමේ ඉන්න. අපිට පුළුවන් නම් ඒක දෙන්න බබාට. අන්න එතකොට ඒ බබාගේ මානසික සෞඛ්‍යයට වගේම කායික සංවර්ධනයටත් ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඔයාලා දන්නව නේද? ඒ කියන්නේ ඉපදෙද්දිම නැතුව යන බබාලා ඉන්නේ. සමහර වෙලාවට අපි බබා ඉපදුනාට පස්සේ වෛද්‍යවරු try කරලා ඒ බබාට කොහොම හරි ජීවය ලබා දෙනවා. ඒ වුණාට සමහර ලාවට ඒ බබාව වෛද්‍යවරු try කරලා ඒකත් අසාර්ථක වුණාට අම්මාගේ තුරුල තිබ්බහම ඒ බබාලට ආයි ජීවය හම්බුන අවස්ථා ඕන තරම් තියෙනවා. අන්න ඒ වගේ අවස්ථා ලෝකේ ඕන තරම් තියෙනවා. ඉතින් ඒක අපිට හොඳම උදාහරණයක් නේ. අම්මගේ උණුසුම බබාට ඉපදුණු මොහොතේ ඉඳන් කොච්චර වැදගත්ද කියන එක. ඉතින් අන්න ඒ උණුසුම අපිට දෙන්න මොහොත බබාගේ ජීවිතේට ගොඩක් වටිනවා. මම හිතන්නේ ගොඩාක් අම්මලාට ඒක දෙන්න පුළුවන්. ඒ වගේම තමයි හැකියතාක් අපි මව්කිරිම ලබා දෙන්න ඕනේ මුල් මාස 6 ඇතුළත. ඒ මාස 6ක් ඇතුළත වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන මව්කිරි ලබා දෙන්න කියලා. ඒ කියාලට ඕන හින්දා. ඕන නැත්නම් ඒගොල්ලන්ට කියනවානේ මාස 3න් කෑම පටන් ගන්න. ඔව් ඉතින් අපි දැන් මට කෑම පටන් ගන්න තියෙන්නේ අපේ අම්මා මට මාස 3 සම්පූර්ණ වුණාන් පස්සේ. ඉතින් එතකොට ඇත්තටම අපේ මේ වගේ දැන් වගේ දියුණු තත්ත්වයක නෙමෙයිනේ තිබ්බේ. ඉතින් ඒ වගේ දැන් ඉතින් අපිට වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන විදිහ අනුව අපි දැන් කෑම පටන් ගන්න ඕනේ මාස 6න්. දැන් අපි කතා කරන්නේ කෑම ගැන නෙවෙයිනේ. බබාගේ මානසික සෞඛ්‍ය වර්ධනය වෙන්නේ කොහොමද කියන එක ගැනනේ. ඉතින් එතකොට මම කියන්න කැමති ඉස්සරලාම අම්මගේ තුරුලෙන් පටන් ගන්න මේ ආදරේ උණුසුමින් පටන් ගන්න මේ මානසික සෞඛ්‍ය වර්ධනය අවුරුදු 3ක් වෙනකම් මේ ආදරේ උණුසුම මේ විදිහටම හරියට ලැබෙනවා නම් ගොඩක් හොඳ පැත්තට වර්ධනය වෙනවා. ඉතින් එතකොට අපිට හොඳ සමාජයට හොඳ නිරෝගී වැදගත් දරුවෙක් සමාජයට දායාද කරන්න එක ගොඩාක් උපකාරී වෙනවා. ඒ වගේම තමයි අම්මලා ඔයගොල්ලෝ දන්නවනේ බබාලා ඉපදීලා මුලින්ම ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට ඒගොල්ලන්ගේ භාෂාව තමයි අඬනවා, හිනා වෙනවා, ඒ වගේ ඇඟිලි කටේ දානවා, අත අපනවා, අත කටේ දානවා, අද්දලා අරන් කටේ දානවා, රෙදි කෑලි කටේ දානවා. එයාලට අහුවෙන ඕන දෙයක් ඒගොල්ලෝ හදන්නේ කටේ දාන එක. හැබැයි ඔයගොල්ලෝ දන්නවද? අපි හැම වෙලාවෙම try කරන්නේ බබා කටේ ඇඟිල්ල දානකොට ඒක නවත්තන්නනේ. ඒ දේ නෙමෙයි අපි කරන්න ඕනේ. බබා ඒ කටේ ඇඟිල්ල දාන්නේ ඒක යට ඕන නිසා. ඒක ඒ කාලේ යට ඕනේ. ඒ හින්දා එයා එහෙම කරන්නේ. ඉතින් එයා ඒ විදිහට කරන්නේ එයාට ඒක ඕන හින්දානේ. ඉතින් ඒ වගේ පළවෙනි මාස 3 ඇතුළත බබා ගොඩක් එයාගේ දේවල් අපිට කියන්නේ අඬන එක, නිතරම අඬන එක, හිනා වෙන එක, ඒ වගේම එයාට වෙන කියන්න දෙරෙන්නේ නැහැනේ. ඒ වගේම එයා හඳුනන අය දැක්කාම අම්මා තාත්තා ගෙදර පවුලේ සහෝදර සහෝදරියන් දැක්කාම එයා දක්වන්නේ හරි ලෙන්ගතු මූණේ කියන්නේ භාවමය ප්‍රකාශන හිනා වෙනවා. එතකොට බලාගෙන ඉන්න ඇස් දෙක දිහා ඔයගොල්ලෝ දන්නවනේ අම්මලට මව්කිරි දෙනකොට හැම ඩොක්ටර් කෙනෙක්ම හැම මිඩ්වයිෆ් කෙනෙක්ම හැමෝම කියන්නේ අම්මලට මව්කිරි දෙනකොට බබාලගේ ඇස් දෙක දිහා බලාගෙන මව්කිරි දෙන්න කියලා. මොකද අයි කන්ටැක්ට් එක හැදුනොත් අන්න එතනින් අපිට ගොඩනගන්න පුළුවන් විශ්වාසනීය කීකරු දරුවෙක්. ඔයගොල්ලෝ දන්නවද? මව්කිරි අඩුවෙන් බොන බබාලා ලොකු වෙලා ස්මෝක් කරන්න, ඒ වගේම බොරු කියන්න, කේලම් කියන්න වගේ දේවල් වලට හුරු වෙනවා කියලා
ගොඩාක් රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට පුළුවන් හැකිතාක් ඒ බබාගේ මුඛ අවධිය තුළදී බබාට මව්කිත් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි යාට ඒ ඇඟිලි කටේ දාන එක කවදාවත් නවත්තන්න යන්න එපා. ඒක යාලා ඉබේම නතර කරන දවසක් එනවා. එයා මාස 3 පළවෙනි කියන්නේ ඉපදුන දා ඉඳන් මාස 3ක් විතර යනකම් එයාට සංඥා කරන්න පුළුවන් එකම භාෂාව තමයි අඬන එක, හිනහ වෙන එක, මූණේ ඒ වගේ හැඟීම්. එච්චරයි එයාට පුළුවන්. ඊට වඩා දෙයක් එයාට කරන්න බෑ. එයාට කතා කරන්න බෑ, පෙරලෙන්න බෑ, වෙන දෙයක් කරන්න බෑ, අතින් කියන්න බෑ. එයාට පුළුවන් අඬන එක විතරයි. නිදා ගන්න එකයි, අඬන එකයි, කිරි බොන එකයි එයා දන්න එකම දේ. හිනහ වෙන එකයි. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් හැකි සෑම වෙලාවෙම මේ මාස 3 ඇතුළතවත් බබාට ළඟින් ඉඳන් අපි උණුසුම ලබා දෙන්න. අන්න එතකොට අපිට හොඳ මානසික සෞඛ්‍යයෙන් යුතු ළඳුරුවෙක් සමාජයට දායාද කරන්න පුළුවන්. ඒ වගේම මේක කතා කරන්න ගොඩාක් පුළුල් මාතෘකාවක්. ඉතින් මේ මුඛාවදීදී තවත් වෙන දෙයක් තමයි බබා අතට අහු වෙන ඕනම දෙයක් කටේ දා ගන්නවා. එතකොට ඊට පස්සේ අපි මාස 6න් කෑම පටන් ගන්න කියනවනේ. මේ මාස 6න් කෑම පටන් ගන්න එක අපිට බබාට වෙන වෙන ක්‍රියාකාරකම් කරන්න කියලා ඔයගොල්ලෝ දන්නවනේ. මාස ඉපදුණු බබෙක්ට පළවෙනි සති 2 ඇතුළත පෙන්වන්න ඕන black and white pictures. ඒ කියන්නේ black and white පසුබිමක තියෙන ඒවට තමයි බබාලගේ ඇහැ හුරු වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට කළු සුදු වර්ණය තමයි ඒගොල්ලන්ගේ ඇහැට සංවේදී වර්ණ වෙන්නේ. ඇත්තටම බබෙක් ඉපදිලා සති 3ක් විතර යනකම් එයාගේ ඇස් දෙකට විවිධ පාට කියන්නේ විවිධ වර්ණ දිහා බලන්න අපහසුයි. එයාට බලන්න පුළුවන් වර්ණය තමයි කළුයි සුදුයි කියන්නේ. ඉතින් අන්න ඒ වර්ණ දෙකට තමයි ඉපදිලා පළවෙනි සති 3 ඇතුළත බබාලා වැඩිපුර යොමු වෙන්නේ. ඒ කියන්නේ ඒවා ඒගොල්ලන්ට සංවේදී වර්ණ වෙනවා. ඊට පස්සේ අපිට ඉපදිලා සති 3න් පස්සේ කරන්න පුළුවන් ඒගොල්ලන්ට විවිධ වර්ණ වලින් යුතු පොඩි පොඩි toys, soft toys තියෙන. අන්න ඒ වගේ ඒවා. එතකොට අර ලංකාවේ නම් ඔයගොල්ලෝ දන්නවනේ අර කැරකෙන එකක් තියෙන. ඒකට කියන්නේ කුරුළු කොට්ටේ කියලා. අන්න ඒ වගේ කියන්නේ කොට් මොබයිල් කියලා හඳුන්වන්නේ. අන්න ඒ වගේ ඒවා එල්ලන්න පුළුවන්. ඒ වගේම විවිධ ශබ්ද ඇහෙන ඒවා. එතකොට අපිට පුළුවන් යාගේ කොහොමද ඒගොල්ලන්ගේ ඇහෙන එක කොහොමද? ඒ වගේ ඒවා ගොඩක් අම්මලා බලනවනේ නේද? බබා ඉපදිලා ඔන්න නිදාගෙන ඉන්නකොට එක පාටම අප්පොඩි ගහනවා. නැත්තම් මොකක් හරි එකක් බිමට වට්ටනවා. නැත්තම් හයියෙන් මොකක් හරි සත්‍යයක් දාලා බලනවානේ ඕනම අම්මා කෙනෙක් මේ බබාගේ කන් දෙක ඇහෙනවද? කොහොමද එයා දක්වන ප්‍රතිචාර? අන්න ඒ වගේ ඒවා. ඉතින් ඒව තමයි මේ පළවෙනි මාස 3 ඇතුළතදී කරන්නේ. ඒ වගේම තමයි අපිට පුළුවන් තව දෙයක් බබාගේ මානසික සෞඛ්‍ය ඉහළ නංවන්න කරන්න. බබාව අපිට හැකි සෑම විටම මුණින් අතට තියන්න පුළුවන්. එතකොට එයා try කරනවානේ එයාගේ බෙල්ල උස්සගෙන ඉන්න. අන්නේ බෙල්ල උස්සගෙන ඉන්න try කරන වෙලාවට ඒක එයාගේ මානසික සෞඛ්‍ය වර්ධනය වෙනවා වගේම එයාගේ ශාරීරික සෞඛ්‍යයත් ඒ තුළින් වර්ධනය වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් අපි ළඟ ඉන්නවනේ බබාගේ නිතරම මේ කාලය තුළ කොහොමද ඉපදෙලා ඕනම ගවර්න්මන්ට් ජොබ් එකක් හෝ ප්‍රයිවට් ජොබ් එකක් හෝ ඕනම ජොබ් එකක් කරන අම්මා කෙනෙක් ඉපදෙලා මාස 3ක් යනකම් ළඟ ඉන්නවා. අන්නේ ඉන්න කාලේ බබාට මේ දේ කරන්න පුළුවන්. බබා ළඟ ඉඳන් ඔයාගේ උණුසුම, ඔයාගේ ආදරේ, ඒ කරුණාව හැමදේම බබාට දෙන ගමන් බබාගේ මානසික සෞඛ්‍ය, ශාරීරික සෞඛ්‍ය වර්ධනය කරගන්න දේවල් කරන්නත් පුළුවන්. ඉතින් අම්මෙක්ටම තමයි. ඒකට කැප වෙන්න ඕනේ අම්මා. ඉතින් එතකොට මම ඔයගලන්ට කී හිටියේ ගොඩක් වෙලාවක් ගිහින් තියෙන මේ වෙලාවෙ ඉතින් ඔයගලන්ට මේක දිග වැඩි වෙයිද දන්නේ. මට තව කතා කරන්නත් ගොඩාක් දේවල් තියෙනවා. ඒත් ඉතින් පළවෙනි මාස 3 වෙනකන් තමයි මම මේ බබෙක්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය වෙන්න ඕනේ කොයි විදිහටද කියලා කතා කරේ. මේ අවධියට අපි කියන්නේ විද්‍යාත්මකව ගත්තොත් මුඛ අවධිය කියලා. ඉතින් මේ මුඛ අවධියේදී බබෙක්ගේ මානසික සංවර්ධනයට අපිට කරන්න පුළුවන් දේවල් තමයි මම ඔයගලන්ට කලින් පැහැදිලි කරලා දුන්නේ. ඒ මාස ඉපදුණදා ඉඳන් මාස 3ක් වෙනකම් ඒ විදිහට කරන්න පුළුවන්. හොඳද? ඔයාලා ඒව දන්නවනේ සාමාන්‍ය කරුණුනේ.
ඒ වගේම තමයි අම්මලා ඔයගොල්ලෝ හැකි සෑම වෙලාවෙම බබව මුණින් අත තියන්න බලන්න. එතකොට එයාම උත්සාහ කරනවා එයාගේ බෙල්ල කෙලින් තියාගන්න. එතකොට දැන් අපිට ෆෝලික් ඇසිඩ් එහෙම බොන්න දෙනවනේ මේ බබා හම්බෙන්න ඉන්නකොට. අන්නේ ෆෝලික් ඇසිඩ් වගේ ඒවා බිව්වහම තමයි ඇත්තටම බබාලගේ ස්නායු හොඳට වර්ධනය වෙලා ඒගොල්ලන්ගේ බෙල්ල කෙලින් තියාගන්න අතපය හෙට මෙහෙට හසුරන ශක්තිය ගොඩාක් වැඩි දියුණු වෙන්න බලපාන විටමින් එකක් තමයි ෆෝලික් ඇසිඩ් කියන්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ගර්භණී සමයේ ගන්න ඕන. පළවෙනි මාස 3 පවුනාට පස්සේ අනිවාර්යයෙන්ම දෙන දෙයක් තමයි මේ ෆෝලික් ඇසිඩ් කියන්නේ. ඒක අපි අනිවාර්යයෙන්ම ගන්න ඕනේ සහ ගර්භණී භාවය ලබන්න පෙර අවුරුද්දකට පමණ කලින් ඉඳන් ගත්තත් ඒක ඇත්තටම ඔයාලට වගේම බබාගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය කියන දෙකටම වැදගත් වෙනවා. ඉතින් ආයෙමත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරන් ඔයාලා හමු වෙන්න එන්න. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා කියන්න මට කමෙන්ට් එකකින් මම මේ වගේ වැඩසටහන් කරනවට ඔයාලා කැමතිද කොහොමද ඔයාලගේ ප්‍රතිචාර කියලා මට ආයෙමත් කියන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි සතුටින් හැමදාම ඉන්න. හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතන්න. සතුටම ඔයාගේ ජීවිතේ කරගන්න. එතකොට ඔයාට දීර්ඝ ගමනක් යන්න පුළුවන් හරි ලස්සනට. එහෙනම් යාළුවනේ අදට නවතින්න. ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් එන්න. බයි.